නමුත් මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා අපි එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට මා පෞද්ගලිකව ලිපියක් යොමු කරා. ඒ ලැබුණු බව අපිට දන්වා තිබෙනවා. ඒ වගේම අපි ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ අපේ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසින් යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම අද අපි සියලු පක්ෂ එක සර්වපාක්ෂ සමුළුවක් තිබිලා ඔවුන්ගේ අදහසත් අපි ගන්න සූදානම්. අපිට අවශ්‍යයි ශනිකව මේ එක්සත් ජනපදයේ බදු සුනාමියෙන් අපේ ආර්ථිකයට බලපෑමක් නොවන ආකාරයට තීන්දුව ගන්න. ඒ සඳහා අපි වෙහෙසක් දරනවා. ඒ නිසා ඒ සුනාමියෙන් බේරීම සඳහා අපි සැලසුම් හදනවා. හැබැයි අපි අහුණා ඒකට මුහුණ දෙන්න සැලසුම් හදනවා. ඒ නිසා අපි පාර්ශ්වයන් දෙකේම වැඩ කටයුතු කරමින් ඉන්නවා. කොහොමද මුහුණ දෙන්නේ? මොකද මේක මේ වෙලාවේ මේක අපිට බලපෑම් ඇති කරන එක්සත් ජනපදයේ පවරපු බදු නිසා. හැබැයි තව කාලයක මේක අපිට බලපාන්න පුළුවන් යුද්ධයක් නිසා. ඒ අපේ පරිබාහිර කරුණු. තව කාලයක ලෝකේ පැන නැගෙන වසංගත තත්ත්වයක් නිසා. මේ කොයි ආකාරයෙන් හරි ආර්ථිකයට විවිධාකාරී බලපෑම් වෙනවා. අපේ වගකීම තමයි මොකද්ද? අන්න එවැනි තත්ත්වයකදී නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කරනවා. ඒ සඳහා සැලසුම් ගණනාවක් අපි නැවත අපේ රටේ ජාතික ආර්ථිකයේ අපේ උරුමය ශක්තිමත් කර ගැනීම සඳහා අපි වැඩපිළිවෙලකට නිරත වෙමින් ඉන්නවා. ඒ වැඩපිළිවෙලේ අපි අපේක්ෂාව තිබුණේ අපි බලමු දැන් මාස 3ක කාලය ඇතුළත මේ කාලය ඇතුළත මොකද්ද වෙන්නේ කියලා. ඒ தত্ত্বය කවර ආකාරයෙන් සිදු වුණාද අපේ සැලසුම තිබුණේ මේ 2025 වසර ලංකාව වැඩිම අපනයන ආදායම උපයා ගන්නා වසර බවට පරිවර්තනය කරනවා. වැඩිම මුළු ඉතිහාසයේම පිටරට භාණ්ඩා සේවා අපනයනය කරලා වැඩිම ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්න අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් කළ හැකියි. අපි සැලසුම් එක්ක. ඊළඟ අපි දන්න අපේ 2028 වෙනකොට ණය ගෙවන්න ඕන. අපිට විරාමයක් හම්බෙලා තියෙනවා. 2028 ණය ගෙවන්න නම් අපේ ඩොලර් සංචිත ශක්තිමත් කරගන්න ඕන. මම දැක්කා ඊයේ මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළා තිබුණා. දැන් අවුරුදු 5-6කට කලින් වැඩිම ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 ඉක්මන ඩොලර් සංචිත ප්‍රමාණයක් සකස් කරගෙන තිබෙනවා. සමහර අය හිතුවා ඩොලර් සංචිත හිදෙයි කියලා. අපි වාහන වෙළඳපොළ විවෘත කරනකොට කට්ටිය හිතුවා වාහන ආනයනය කරන්න යනකොට මේ ඩොලරේ කඩා වැටීමකට භාජනය වෙයි. අපි දැනටමත් වාහන ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 300ක වාහන සඳහා LC ඕපන් කරලා තියෙනවා. ඩොලර් මිලියන 300ක් මේ වෙනකොට වාහන සඳහා ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අපි දෙසැම්බර් මාසයේ 31 වෙනිදා ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන දියත් වුණා. එතෙන්දී අපි ඒගොල්ලන්ට අතිරේක මුදලක් ගෙවිය යුතු දුන්නා. ඒක ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් මේ ණය ප්‍රතිවගත කර ගැනීමේ කැමැත්ත දැක්වීම සඳහා අපි ගෙවුවා. ඒතර අපි ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් එහෙම ගෙවලා තියෙනවා. ඒ වගේම වාහන අපනයන අපි විවෘත කළා තියෙනවා. එහෙත් අපි ඩොලර් සංචිත ප්‍රමාණය ස්ථාවරව වැඩි කරගනිමින් තිබෙනවා. ඒ නිසා අපි 2028 වෙනකොට නැවත ණය ගෙවීමට සමත් වෙන ආර්ථිකයක් බවට මේ ආර්ථිකය පත් කිරීම සඳහා සැලසුම් හදනවා. ඒක එකක් තමයි අපි අපනයන ආදායම වර්ධනය කර ගැනීම. දෙක අපිට ඩොලර් උපයන මාවත් ගොඩක් නැහැ. ඊළඟ අපිට ඩොලර් උපයන මාවත තියෙන සංචාර කර්මාන්තේ. අපේ අපේක්ෂාව තමයි 2025 වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට පත් වෙනවා. මතක තියාගන්න. ලක්ෂ 25 ඉක්මවන ලක්ෂ 30ට ආසන්න වෙන සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට එනවා. වැඩිම ඩොලර් උපයන එක. ඊළඟ අපිට ඩොලර් ලැබෙන්නේ මොකද? විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩ කරන අයගෙන් විදේශ සංකාම. මේ වසර තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන් අවුරුදු ගණනාවකට පසුව වැඩිම මුදල් ලැබෙන වසර බවට මේ වසර පත් වෙනවා. නිසා අපි විවිධ ආකාරයෙන් අපේ ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා අපි සැලසුමක නිරත වෙමින් තිබෙනවා. ඒ වගේම අපි ආ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අලුත් පිම්මක් දෙන්න ඕන. දැනට ඒගොල්ලන්ගේ පරාට නීතිය ක්‍රියාත්මක වෙනවා. දේපල පවර ගන්න. ඒක යම් කාලයකට අපි අත්හිටුවලා තිබෙනවා. හැබැයි ඒක දිගටම තියාගෙන යන්න බෑ. බැංකු පද්ධතියටත් දීපු ණය නැවත අය කරගන්න අයිතියක් තියෙනවා. බැංකු පද්ධතිය අවදානමට ලක් කරන්නත් බෑ. නමුත් නැවත මේ කඩාවැටුණු ව්‍යාපාර නගා සිටුවීම සඳහා අපි සාධාරණ පොලි අනුපාතයකට ණය ලබා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. අපේ බැංකු රාජ්‍ය බැංකු සහ රාජ්‍ය බැංකු හරහා එම රාජ්‍ය බැංකුවල නව සංවර්ධන බැංකුවක් ගොඩනැගීම කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. රට ගොඩනගන්න. එතනින් නොවෙනි තව කුෂ්කර්මාන්තයට. ඔයාලා දන්නවා රුපියල් 15000ක තිබුණු පෝරසාන ආධාරය අපි රුපියල් 25000 දක්වා වැඩි කරා. පහුගියදා අපි කැබිනට් මණ්ඩලයේ තව තීරණයක් ගත්තා. කුඹුරු වල අනෙකුත් වගාවන් කරනවා නම් ඉස්සලා තිබුණේ වී සඳහා විතරයි. හැබැයි කුඹුරු වල අතිරේක භෝග වගා කරනවා නම් ඒ අයටද
රුපියල් 15000ක පෝර සහනාධාරයක් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒක දෙනවා. ඒ පැත්ත දිරි ගන්නවා. ඒ පොල් ප්‍රශ්නේ අපි දන්නවා විශාල ප්‍රශ්නයක්. එයි ආසන වශයෙන් ගත්තොත් අපේ රටේ පොල් මිලියන 3000ක් විතර නිෂ්පාදනය වුණා. ගිය වසර අපේ නිෂ්පාදනය මිලියන 2650ට වඩා අඩු වෙලා තිබෙනවා. ඒ වගේම පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට ලෝක වෙළඳපොළ විශාල ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. නිසා මේ පොල් ගහ ආශ්‍රිත විශාල කර්මාන්තක අපිට ගොඩනැගිය හැකියි. අපි අලුත් පොල් කලාපයක් හඳුනාගෙන තියෙන උතුරු පළාතේ. මේ වසරේ උතුරු පළාතේ අලුතෙන් පොල් වගාව සඳහා අක්කර 16000ක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ අක්කර 16 හිමි ඒ උතුරේ ජීවත් වෙන පුරවැසියන්ට අයිති ඉඩම් වල අපි ඒගොල්ලන්ට පොල් පැල පොහොර සහ බිම සකස් කර ගැනීම සඳහා ආධාර ලබා දීලා අලුතින් පොල් අක්කර 16ක් උතුරේ වගා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අනිත් පළාත්වල පොල් අක්කර 16000 වගා කිරීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අනිත් පළාත්වල පොල් වගා කරන අයට අපේ මණ්ඩලේ අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් පොල් පොහොර සඳහා සහනාධාරයක් ලබා දෙන්න කටයුතු කරමින් තිබෙනවා. මේ නිෂ්පාදනය දිරි ගන්න ඕන සුළුව මධ්‍ය පරිමාණ කර්මාන්ත කුෂ් කර්මාන්ත දිරි ගන්නන්න ඕන. මේ මධ්‍යම පළාතේ අපි හඳුනාගෙන තියෙනවා LRC එකට අයිති ජනවසමට අයිති මේ රජයේ වැවිලි සමාගම් වලට අයිති වගා නොකළ පුරන් වුණු ඉඩම් අක්කර දහස් ගණනක් තියෙනවා. සමහර වාර්තාවල කියනවා අක්කර 92000ක් තියෙනවා කියලා මධ්‍යම පළාතේ පුරන් වුණු ඉඩම්. රජයේ වැවිලි සමාගමට අයිති ඉඩම්. අපි තීරණය කරන් තියෙන ඉඩම් ඔක්කොම අපේ අපේක්ෂාව තමයි මතක තබාගන්න අපේ අපේක්ෂාව අපේ රටේ භාවිතයට නොගන්න පරිසර හේතු නිසා වනජීවි කලාප ජල පෝෂක ප්‍රදේශ ඒවා තියෙන්න පුළුවන්. කර්මාන්ත ඒ වගේම ජනතාව වාසය කරන භූමි මේවා ඉඩම් වල තියෙනවා. හැබැයි මුඩුබිම් වගා නොකර අත්තරන ඉඩම් අපේ රටේ තියෙන්න බෑ. අපේ සියලු ඉඩම් නැවත අත්සත් වීම සඳහා සැලසුමක් හදලා තියෙනවා. මේ අක්කර දහස් ගණන් අපි අක්කර 300 500 කෑලි වලට කඩනවා. කඩලා අලුත් තරුණයන්ට අපි ආරාධනා කරනවා. අපි ඉඩම දෙන්න, හොඳ බැංකු ණයක් දෙන්න, හොඳ වගාවක් ආරම්භ කරන්න. දූර්යන වගා කරන්න පුළුවන්ද? වැඩේ පටන් ගන්න. එනසාල් වගා කරන්න පුළුවන්ද? වැඩේ පටන් ගන්න. නැවත මේ පුරන් වූ බිම් වගා කිරීම සඳහා මෙහෙයුමක් අපි දියත් කරලා තිබෙනවා. අපේ රට යලි ජාතික උරුමේ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මැදිහත් විය යුතුයි. අපි අපේ වරාය ආශ්‍රිත විශාල ආර්ථිකයක් අපිට හිමිව තිබෙනවා. අපි අපේක්ෂා කරනවා දැනට අපේ සාමාන්‍යයෙන් ගත්තොත් කන්ටේනර 75,000ක් හුවමාරු වෙන වසරකට. මේක අපි 2030 දී මේ ප්‍රමාණය මිලියන $120කට ආසන්න ප්‍රමාණයෙන් වැඩි වෙන්න අපි සැලසුම් කරලා තිබෙනවා. හැබැයි මේ ප්‍රමාණයට කන්ටේනර් හුවමාරු වුණාම වරාය විශාල තදබදයක් එනවා. එසේ එළිය කන්ටේනර් බහලු මධ්‍යස්ථාන අපි හදන්න ඕන. දැන්ටම අපි කෙරවල පිටේ එහෙම ප්‍රදේශයක් තෝරාගෙන අලුත් බහලු මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා සැලසුම් කරනවා. බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තවත් එකක් අපි ගොඩනගනවා. වරාය ආශ්‍රිත අපි විශාල කර්මාන්ත ගොඩනගිය හැකි. බංකරින් සර්විස් අපිට නැව් වලට තෙල් ගහන්න පුළුවන්. හැබැයි තෙල් ගහන්න තියෙන අපේ ගබඩාවල ධාරිතාව මදි. වරායත් තෙල් සංස්ථාවත් පෞද්ගලික අංශයත් මේ ඔක්කොම ඒකාබද්ධව නැවත වරායේ අලුත් තෙල් ගබඩා ගොඩනැගීම සඳහා අපි සැලසුම් කරලා තිබෙනවා නැව් වලට තෙල් ගහන්න. ආර්ථිකය එහෙමයි දියුණු කරන්නේ. ඒ නිසා ඉතාමත් සැලසුම් සහගතව අපි නැවත 2022-2023 තත්ත්වයක් අපේ රටේ අනාගතේ කවදාවත් ඇති නොවන ආකාරයේ ආර්ථික සැලසුමකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. මම අහන්නේ මේ ගමන නෙවෙයිද අපි ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යන්න ඕනකම තිබෙන්නේ. මේට එහා මොකද්ද තියෙන ගමන? මේට එහා කවුද ඉන්නේ? කාටද පුළුවන්? මේක තමයි මේ රටේ අනාගතය ඊටම සුරක්ෂිත අනාගතයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගමනට දශක ගණනාවකට පසු අපේ රට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ වගේම මතක තබා ගන්න. ලංකාවේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවක් හැදිලා තියෙනවා. අපි 159 දෙනෙක් හැදිලා තියෙනවා. මහජනයාගේ මුදල් සතයක් කොරක් කරන්නේ නැති දේශපාලන අධිකාරියක් හැදිලා තියෙනවා. හොඳ නැද්ද ඒක? සතයක් නාස්ති කරන දේශපාලන අධිකාරිය. අපි ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා වාඩි වුණාම මහජනයාගේ ධනය ඒ ජනාධිපතිවරු කොච්චර නාස්ති කරලා තියෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. සමහර දවස්වල හැම සිකුරාදම ජනාධිපතිවරයාට නුවරඑළියේ වෙනම භූමියක
ඕගනික් වලින් එළවලු වගා කරලා, කාබනික එළවලු වගා කරලා හැම සිකුරාදම ජනාධිපතිවරයා නුවර එළිය ඉඳන් එළවලු වෙවනවා. ඔබ මේ කියන සරල කතාවක්. හැබැයි බලන්න මානසිකත්වය. එහෙම නාස්ති කරලා තියෙන මේ රටේ මහජනගේ ධනය. අපි මහජනයාගේ ධනෙ රුපියලක් නාස්ති කරන්න නැති ආණ්ඩුවක්. මහජනයාගේ මුදල් රුපියලක් හොරකම් කරන්න නැති ආණ්ඩුවක්. ඒ දේශපාලන පරිවර්තනය කරලා තියෙනවා. ඒක නෙවෙයි ජනතාවගේ අපේක්ෂාව. ඒක ජනතාවගේ අපේක්ෂාව.